හායි මගේ යාළුවනේ. මගේ උපන්දිනේ දවසේ දුන්නේ දානේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට කෙරීගෙන යන්නේ. මේ ඉන්නේ අපේ අයියයි මල්ලිලා දෙන්නයි බරටම වැඩ මස් කපනවා. හරක් මස්, ඌරු මස්, කුකුල් මස්, ඔය ටික ඔක්කොම මාළු ඔක්කොම දාගෙන කපනවා 3 දෙනාම එකතු වෙලා. මේ තියෙන කපාගත්ත මාළු, හරක් මස්, ඌරු මස්, මේ කුකුල්ලු ඒ ටික තමයි ඒ තියෙන්නේ. කුකුල් තව කපාගෙන නැහැ. මේ තියෙන්නේ වට්ටක්කා. ඒකට දාන්න වට්ටක්කත් අපි හැදුවා. අවුලක් නැහැ. අපිට කන්න පුළුවන් වගේ අපි පිරිසිදුවට බල්ලොන්ට කියලා නැහැ. බව්වොන්ට දුන්නේ. එහෙම අවුලක් නැහැ. අපි ලස්සනට ඒ ටික කරගත්තා. මේ අපේ අම්මා තමයි වට්ටක් එක හදන්නේ. අපි හැදුවේ වෙන වෙනම මාළු වෙන වෙනම හදලා මේ බත් එකට කලවම් කරන්න. මේ අපේ අම්මා තමයි මේ වට්ටක් එක හදන්නේ. ඔයාලට thank you මං වෙනුවෙන් gift කරලා මට සල්ලි ටිකක් එකතු කරලා මට මේ දාන්නේ දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මං ඔයාලට ස්තුතිවන්ත වෙනවා. ගොඩක් thank you ඒකට. අපේ අම්මා තමයි හදන ගමන් මේ ඉන්නේ තාම වට්ටක්ක එක. තෙලට ওই කරපිංචා සුදු ලුණු මේවා ටික දාලා මේ තෙලේ කර කරගෙන අපේ ආච්චිත් ඉන්නවා. ආච්චිත් උදව්වට දෙනවා මේ වට්ටක්ක ටික දාලා. අතුර දාලා ටෙම්පරාදු කරන්න හදන්නේ. අවුලක් නැහැ. ඒකත් නිකන් මටත් කන්න හිතුණා. මාර්ම සුවඳයි රසයි. රසයි කියන්නේ මා චුට්ටක් ඉතින් ලුණු එහෙම බැලුවා. අවුලක් නැහැ. ඉතින් මේ ඕක කොහොම හදන ගමන් තියෙන්නේ වට්ටක්ක එක. අවුලක් නැහැ. ඒකත් සුපිරි. ඊට පස්සේ අපි බත් එක මමයි නංගී හැදුවේ. ඒක ඔයාලට ගන්න බැරි වුණා. ඒක ලිප හදලා මුට්ටියකට බත් දාලා ඒව හොදලා වතුර මේ හාල් දාලා හොදලා ඒක ලස්සනට හැදුවා. ඊට පස්සේ අපේ ආච්චි මේ බත් එක බලන ගමන් තියෙන්නේ. ඒකටත් රම්පේ ටිකක් දාලා මේව කරා සුවඳ එනවා. මාරම සුවඳයි රම්පේ දාපුවාම බත් එකට. ඊට පස්සේ යනවා තාම අපේ අයියලා මාළු සුද්ධ කරන ගමන්. මාළු කපන ගමන් ඉන්නේ. එයාලත් හරි ආසාවෙන් ඒකට සම්බන්ධ වුණා. අපේ ගෙදර කට්ටියත් එයාලත් මාරම විදිහට සතුටු වුණා ඒකෙන්. මේ අපේ බල්ලෝ ටික ඉතින් මුර වටේට ඉඳන් අනේ මටත් කෑල්ලක් දෙන්න මටත් කෑල්ලක් දෙන්න කී ඉතින් වටේට වෙලා මුරු කර කර ඉන්න ගමන් ඉන්නේ. මොනවද දන්නේ මාළු එහෙම මාළු සුද්ධ කරන ගමන් ඉන්නේ අපේ අයියා මල්ලිලා දෙන්න. ඒ දෙන්නත් ඒකට එකතු වුණා. මේ අපේ ආච්චි ආයි කිව්වනේ මොනවද මේ හාල් එකට කහ දාන්න කියලා. ඊට පස්සේ ආයේ කහ දැම්මා. කහ දැම්මට පස්සේ මාරම සුවඳයි. අපේ බල්ලෝ ටික ඉතින් කපලා ඉවරනාට පස්සේ එතන වැඩ ටික පටන් අරගෙන සුද්ධ කරන්න පටන් අරගෙන අවුලක් නැහැ. සුද්ධ කරන අංශයට එයාලා ඉන්නවා. මේ තියෙන්නේ මස් ටික නෙමෙයි මං හිතන්නේ වට්ටක්ක වෙන්න ඕනේ. ඔව් වට්ටක්ක. ඒක ඉදීගෙන මේ අවසානයේ ඉදීගෙන යන ගමන් තාම තැම්බෙලා අපේ ආච්චි තමයි මේ ඉන්නේ. ආච්චිත් හරි සතුටින් වැඩේ කරන ගමන් ඉන්නේ. මරු හැපි ඉතින් මාරම සතුටුයි. ඊට පස්සේ අපි යනවා බත් එක්ක ගාවට. බත් එක හදලා ඉවරයි. කහ දැම්මට පස්සේ අලුත් පාටක් ඇවිල්ලා අවුලක් නැහැ. දාලා අර වට්ටක්ක එකත් හදලා ඉවරයි. ඒකත් එතෙන්ට දාලා අර හොදි වගේ ගොඩක් තිබ්බා අපි මේකට කලවම් කරන්න ඕනේ හින්දා. ඊට පස්සේ බත් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේ මාස් එකයි මාළු මේව ඔක්කොම එකට දැම්මා. ඒක තාම ඉදෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ ඒකත් ගමු. ඊට පස්සේ ඒව ඔක්කොම දාලා එකට කලවම් කරා අපි. ඊට පස්සේ එක භාජන එකක් මදි වෙලා භාජන දෙකකට දාලා මේ ඊළඟ භාජනේ අපේ පුංචිගේ මල්ලි තමයි මේ වැඩේ කරන්නේ. එයාලා කලවම් කරලා දැන් මේ අපි අරයි යන්න භාජනයට දාන ගමන් ඉන්නේ. අවුලක් නැහැ. මාරම සුවඳක් එන්නේ ළමයි ඒ වෙලාවේ නම්. අම්මෝ ඊට පස්සේ අපි මේ භාජනයට දාලා ඔක්කොම කරගෙන යන්න කියලා තමයි හැදුවේ. අවුලක් නැහැ. ඔයාලගේ සපෝට් එකෙන් මගේ සහයෝගයෙන් අපේ ගෙදර කට්ටියගේ සහයෝගයෙන් ලස්සනට වැඩේ කෙරුණා. අපේ අම්මත් ඉන්නවා. ඊට පස්සේ අපි යනවා දැන් මේ බල්ලොන්ට ඒව දෙන්න. කොලත් එපෙයි. හිතුවේ අපි තේක කොළ ගන්න කියලා. ඊට පස්සේ අපි තේක ගස් හොයාගෙන අපේ එහා පැත්තේ වත්තේ තේක ගස් වගේක් තියෙනවා. මායි නංගී ගියා කොළ කඩන්න. අවුලක් නැහැ. තේක කොළ තිබුණා. කොළ කැඩුවා. ඒකත් හොඳට වුණා. තේක කොළ වල හැබැයි හැමතැනම හිල්. බොම්ම අමාරුවෙන් හොඳ කොළ ටිකක් හොයාගෙන ලස්සනට අපි කොළ 200ක් 250ක් වගේ කැඩුවා. අත් දෙකත් ඉවරයි ළමයි. අත් දෙක රතු පාට තේක කොළ වලින්. අවුලක් නැහැ. මේ ඉන්නේ අපේ නංගි. මම නැංගුවා ගහටත්. ගහේ උඩක් තියෙන කොළ ටික කඩා ගන්න නැත්තම් පාත කොළ ඔක්කොම ඉරිලා ළමයි. ඊට පස්සේ දැන් උඩ කොළ ටික කඩන්න
නංගි ආය දන්නවනේ වැඩ. මේ ඉන්නේ මම ගණන් ගන්න එපා. මාත් ඉතින් චුට්ටක් නැගලා බැලුවා මටත් ගස් නගින්න පුළුවන්ද කියලා. ඊට පස්සේ හොඳ වැඩක් වුණා. ඊය හෙන කැතරානේ පේන්නේ වීඩියෝ එකෙන්. ඔයාලා මොකද උකර නැගලා? යනවා. අනේ මේ කුණු හරව කියන්නේ තෝ වරෙන් යන්න. මේ මෙතන ගහන්න යා 5%. ඒ අපේ නංගිට අපේ මල්ලිට වුණා අකට තැබ්බේ. අවුලක් නැහැ. ඊට පස්සේ එයාලා වීල් එකේ එන්නම් කිව්වා. ඊට පස්සේ මාත් ආව බයික් එකට. ඊට පස්සේ මමයි නංගි බයික් එකේ ගියා. එයාලා වීල් එකේ ගියානේ හරි සතුටින් ගියේ. මාරම විදිහ සතුටක් අවුලක් නැහැ. ඊට පස්සේ මේ ඉන්න පාරවල් වල ඉන්න බව්වෝ. අනේ එක ගෙදර ඉන්නවා 5-6 බල්ලෝ. හරි ආසාවෙන් දුන්නේ ඒවා කෑවේ. මාරම සතුටක් ඒ වෙලාවේ. අවුලක් නැහැ. අර බලන්නකො දීපු ගමන් එනවා දුවගෙන. අනේ පව්වනේ අර ඉන්නේ අපේ අයියා. අපේ අයියත් යනවා කෑම බෙදන්න. එයත් හරි සතුටින් මේ වැඩේ කරනවා. අපේ පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ බලන්න යාලා ආසාවෙන් කන විදිහ මේ අපි යනකොට යාලා බුරාගෙන එනවා. අහුලක් නැහැ. කෑම එක දුන්නට පස්සේ දුවගෙන එනවා. හරිම ෂෝක් අනේ වුණාට හරිම පව් අරින්නේ අපේ නංගි. බයත් හිතෙනවා. ඒ වුණාට මාරම සතුටුයි යන්නේ. චූටි පැටවුනුත් ඉන්නවා ඔය ආසපස්සවල් වල. හරි සතුටින් යාලා කෑම කද්දි එක ගෙදර ඉතින් 3-4 ඉදි චුට්ට වගේනේ හම්බෙන්නේ. මේ ගෙදර ළමයි බල්ලෝ 6 දෙනෙක්ද 7 දෙනෙක්ද කොහෙද හිටියා. 7 දෙනාටම දුන්නා මාර බල්ලෝ ගොඩක් ඒ ගෙදර හිටියේ ළමයි. මාත් ඉතින් යනවා දෙන්න. මේ හරි සතුටින් උඩ පැන දිව්වේ. අවුලක් නැහැ. මේ බලන්න ඒ ගෙදර බල්ලෝ කී දෙනෙක් ඉන්නවද කියලා. අම්මෝ මාර ගොඩක් බල්ලෝ ගොඩක් හිටියේ ඒ එක ගෙදරක විතරයි. මේ අපේ ගෙදර කට්ටිය ඔක්කොම ඉතින් බෙදෙන ගමන් ඉන්නේ. මේ ඔයාලට තමයි ස්තුති කරන්න ඕන මේ වැඩේට උදව් කරන්න. ඔයාලා මට සපෝට් එක දීපු එක ගැන. මේ ඒ ගෙවල් වල කට්ටියත් අපිට පින් දුන්නා මේ thank you කියලා. හරි සතුටින් එයාලට චුට්ටනේ ඉතින් හැමදාම ගොඩක් ඉන්නකොට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔක්කොටම ඉතින් කන්න දෙන්න බෑනේ. එයාලා චුට්ට දෙන මැති. අනේ මේ ගෙදර චූටි බව්වෙකුත් හිටියානේ හරි මහින්තක. බුලනවා හෝ ගාලා. අනේ අර බලන්නක චූටි බව්වගේ හුලතලේ දුකේ බැලත්තනේ බෑ. මේ බල්ලා දෙන්නත් කලින් කාලා ඉවරයි. ඒ තරම් බඩගින්නක දන්න ඉඳලා තියෙන්නේ. ඔක්කොටම දෙනවා හරිම ෂෝක් අනේ යාලා. ඒ මෙහෙම දෙද්දි හිතට දැනෙන හැඟීම මාරම විදිහට කියා ගන්න බැරි තරම්. ඔය මේ වෙලවල් වල හිට කට්ටිය ළමයි බල්ලෝ වෙලවල් වල බැඳලා ඒ කට්ටියට හුට දුන්නා. ඔයාලත් දීලා බලන්න නිකන් හිතට මාර සැහැල්ලුවක් මාර හැඟීමක් දැනෙන්නේ. අපේ ගෙදර කට්ටිය හිතාගත්ත අපි හැම බර්ත්ඩේ එකටම අය මුකුත් කරන්නේ මේ වගේ දානයක් දෙනවා කියලා හිතාගත්ත. අපි මාරම සතුටුයි. ඊට පස්සේ ඉතින් අපි යනවා හෝ ගාලා ගෙදර බලාගෙන. එනම් බායි බුස්සනයි.